කවදාවත් වෙන කෙනෙක්ගේ අතරමැදට ගිහිල්ලා ඒ ආදරේ කඩන්න හදන්න එපා. එතනින් වෙන්නේ ඒ ආදරේ වෙන් වෙලා දෙන්න දෙපැත්තකට වෙලා දුක් විඳින එක. ආදරේ කඩපු කෙනා ඕන තරම් වෙලා සතුටු වෙයි ඒ ආදරේ කඩුව නේද කියලා හිතාගෙන. හැබැයි උඹලා කරන්නේ වැරද්දක් වුණාට ඒ දේ නැවත නැවතත් කරන්න උත්සාහ කරන්න එපා. උන් දෙන්න ආදරේ නම් පුළුවන් තරම් උත්සාහ කරන්න.